මම වෙනුවෙන් මගේ අනාගතය වෙනුවෙන් සල්ලියක් එකතු කරගත්තා. දැන් අවුරුදු 3 ඇතුළත මම මේ ගාන විතර හැබැයි එකතු කරගෙන තියෙන්නේ. හැම ගානක්ම මේ බෝතලේ ඇතුළත මේ ඉතින් අපි අම්මට දීලා බලමු කොහොමද යාගේ සතර කියලා. එයා දන්නේ නැහැ මම ගාව තියෙනවා කියලා. මම දැන් දීලා ලක්ෂයයි. ලක්ෂ 2යි. මෙතන 25යි තියෙන්නේ. එතකොට 2යි 25යි. හෙලා ළමයි හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද වෙනස් විදිහ බ්ලොග් එකක් තමයි මම ඔයාලට ගෙනන් ආවේ. මොකද කිව්වොත් මේ වීඩියෝ එක දැකලා තව කෙනෙක් මොටිවේට් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ කරන්න කියලා හිතුවේ. මම කැම්පස් ගිහිල්ලා දැන් අවුරුදු 3යි. අවුරුදු 3 ඇතුළත මම කොළඹ හිටිය නිසා මට part time jobs කරන්න පුළුවන් වුණා. මොකද අපේ කැම්පස් එකේ හැමදාම lectures නැහැ. ඒ නිසා මට part time jobs කරගන්න පුළුවන් වුණා. මගේ වියදම cover කරගත්තේ මම තමයි ගොඩක් දුරට. අම්මලාගේ මුත් ගත්තා. මම මේ වියදම cover කරගත්තේ මම තමයි part time jobs කරලා. ඒ අතරේ මම මගේ වැඩ ටික කරගන්නවා වගේම මම වෙනුවෙන් මගේ අනාගතය වෙනුවෙන් සල්ලි ටිකක් එකතු කරගත්තා. දැන් අවුරුදු 3 ඇතුළත මම මේ ගාන විතර හැබැයි එකතු කරගෙන තියෙන්නේ. හැම ගානක්ම මේ බෝතලේ ඇතුළත මම දාලා තියෙනවා. ඒක අද මට දෙන්න වෙනවා. මොකද අම්මලාට පොඩි හදිස්සියක් කියලා මට මේක දෙන්න වෙනවා එයාලට. මම දන්නේ නැහැ මේක ඇතුළත කීයක් තියෙනවද කියලා. දැන් මම හදන්නේ මේක ගණන් කරලා බලලා මේක ඇතුළත කීයක් තියෙනවද කියලා බලන්න. එහෙනම් අපි බලමු මේක ඇතුළත කීයක් තියෙනවද කියලා. මේක එකතු කරා කියලා අම්මලා හැම දන්නෙත් නෑ ළමයි. මම තමයි එකතු කරේ. මේ කියන්නේ බැංක් account එකට දාලා තිබ්බා. බැංක් account එකට දාලා තියලා මම මේ බෝතලේ තමයි ගෙදර ආවට පස්සේ එකතු කරන්න පටන් ගත්තේ. මම ගෙදර ආව දවසේ නම් මේක තමයි එකතු කරලා තිබුණේ. අපි බලමු මේක ඇතුලේ කීයක් තියෙනවද කියලා. part time job කරලා මම අවසාන අවුරුද්ද විතර වගේ කියන්නේ සාමාන්‍යයෙන් ගාණක් විදියට job එකක් කරා. ඒකෙන් තමයි මට සැලකිය යුතු ගාණක් එකතු කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි මට මං ගැන සමහරක් වෙලාවට ආඩම්බර හිතෙනවා. මොකද අම්මලාගෙන් සල්ලි ගන්න නැතුව අම්මලාටින් බරක් වෙන්නේ නැතුව මට මගේ උපාධි තියෙන මේ හැබැයි කරගන්න පුළුවන් වුණේ ඒකට. මම දන්න තරමින් ගොඩක් දැන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සහෝදරියෝ සංගීලා මල්ලිලා ගොඩක් යාලගේ වියදම් cover කරගන්න යාලා part time jobs කරලා හම්බෙන ගාණෙන් තමයි ඒගොල්ලෝගේ වියදම් cover කරගන්නේ. මටත් ඒ වගේ කෙනෙක් වෙන්න ලැබුණ එක ගැන මට ගොඩක් සතුටුයි. මේ සමහර කැම්පස් වල තියෙනවා ගවර්න්මන්ට් යුනිවර්සිටි වල සමහරක් ඒ වගේ මේ කියන්නේ සතිය දවස් 6ෙම ලෙක්චර්ස් තියෙනවා. ඒකට අපේ කැම්පස් එකේ සතිය දවස් 6ෙම ලෙක්චර්ස් නැහැ. සතිය දවස් 3ක් විතර 2ක් 3ක් විතර තමයි ගොඩක් දුරට ලෙක්චර්ස් තියෙන්නේ. ඒකට එක්සෑම්ස් නම් තියෙනවා. ඒ නිසා අපේ යාළුවෝ ටිකක් හිටියා. අපි යාළුවෝ ටික එකතු වෙලා ඉගෙන ගන්න වැඩත් කරගන්න ගමන් තමයි ජොබ් වලට ඇප්ලයි කරලා ජොබ් වලට ගිහිල්ලා මහන්සි වෙලා ඒවා හැමදේම බැලන්ස් කරගෙන කරගත්තේ. මේ අවුරුදු 3 ලේසි වුණේ නැහැ. මේ මම 5000 කුල තමයි මුල් දවස්වල එකතු කරේ. ඒ කියන්නේ මාසෙට මේකක් විතර වගේ තමයි දවස් ගණන් දාගන්න පුළුවන් වුණේ. පස්සේ මේ තමයි වැඩි පුර ටිකක් මහන්සි වෙලා වැඩ කරලා ඒ කියන්නේ මාසෙටම වගේ මේ තියෙන්නේ 5000 කුල ටික. මේ අවුරුදු 3 මම බෝතල එකතු කරේ නැහැ. බෝඩින් වල ඉතින් බෝතල් එකතු කරන්න බෑනේ. මේ ගෙදර ආවට පස්සේ තමයි මම මේ බෝතලේ අරගෙන මගේ account එකේ තිබුණ සල්ලි ටිකත් අරගෙන මම හිතාගෙන තමයි මේ සල්ලි ටික එකතු කරගත්තේ. අද ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද අද අම්මට තාත්තටයි ලොකුවට ගාණක් වුණ වෙලා තියෙනවා. ඒ සම්පූර්ණ ගාණ මට දෙන්න බැරි වුණත් මගේ මහන්සියෙන් හම්බ කරගත්තේ කීයක් හරි දෙනාගේ වැඩේට දෙන්න පුළුවන් වෙනවා ගැන මම ගැන පුදුම තරම් සතුටුයි ළමයි. මේ තියෙන්නේ 5000 කොළ ටික. මම දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. මේකත් ගණන් 5000 කොළ 500 කොළ විතරයි තියෙන්නේ. 5000 කොළ 500 කොළ 1000 කොළ විතරයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ 1000 කොළ ටික. ඉන් කරලා විලා බලලා කීයක් තියෙනවද කියලා බලමු. මෙච්චර ගානක් මට බෝඩින් වල ඉඳලාත් ඉගෙනගෙන එකතු කරගන්න පුළුවන් වුණේ ළමයි වැඩිපුරම මගේ බෝඩිමට මගේ කියන්නේ කෑම්බීම වියදම් ගොඩක්ම මේ මට ගෙදරින් තමයි යවුවේ. හාල් 3-5 පොල් ඒ හැම දෙයක්ම වගේ මේ ගෙදරින් තමයි යවුවේ. ඒ නිසා මේ කෑම්බීම වලට මට ලොකු වියදමක් ගියේ ඇත්තෙම නෑ. ඒ නිසා තමයි මට මේ වගේ ලොකු ගානක් එකතු කරගන්න පුළුවන් වුණේ. 1000 කොළ ටික ළමයි මේ තියෙන 5000 ටික මේ තියෙන්නේ 1000 කොළ ටික. මට පුදුම තරම් සතුටක් දැනෙන්නේ ළමයි මේ වෙලාවේ. ඒ තියෙන 500 කොළ ටික. මම 500 කොළ නම් වැඩියෙන් දැම්මේ නැහැ. 500 කොළ තිබුණා ටක් ගාලා වියදම් වෙනවා ළමයි මගේ අතෙන්. තව 5000 කොළ එකක් තියෙනවා. මෙතන 500 කොළ ටික තියෙන ළමයි. අපි දැන් ගණන් කරලා බලමු කීයක් තියෙනවද කියලා. ලක්ෂ වෙන් කරගමු ළමයි. තව දෙයක්. මේ ඔයාලා මේ ගෙස් කරලා බලලා මේකේ කීයක් ඇද්ද කියලා ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න යන්න. මාව subscribe කරලා නැත්නම් දැම්මකින් subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ආරාධනා කරනවා.
මේ තියෙන්නේ 500 ටික ළමයි. හරි දැන් අපි බලමු මේක කීයක් තියෙනවද කියලා. ඔයාලා ගෙස් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. ලක්ෂයයි. ලක්ෂ 2යි. මෙතන 25යි තියෙන්නේ. එතකොට 2යි 25යි. මෙතන 10යි තියෙන්නේ. 2යි 35යි. 2යි 45යි. 2යි 48යි. 2යි 49යි. 2යි 50යි ළමයි. 2යි 50ක් තියෙනවා මෙතන. තව තියෙනවා. 2යි 50යි 500ක් තියෙනවා ළමයි. මට කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ. 2යි 50ක් තියෙනවා 50යි 500ක් තියෙනවා ළමයි. තව දෙයක් කියනවා ළමයි මේක සමහරක් අයට නම් ලොකු ගාණක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට මට නම් මේක ලොකු ගාණක්. මොකද මගේ ඉගෙන ගන්න වැඩ කටයුතු කරන ගමන් අවුරුදු දෙකමාරක් දෙකක් විතර ඉතිරි කරගත්ත සල්ලි මේවා. දෙකමාරක් විතර වගේ. ඔය මාසෙට ගණන් ඉතින් කරගන්න බැරි වුණා මොකද ගෙදරින් තමයි හැමදේම කරගත්තේ. මේක මට නම් ලොකු දෙයක් ළමයි ලොකු ගාණක්. මේ සල්ලි තිබුණ නිසා මට අද අම්මට තාත්තට හයියක් වෙන්න පුළුවන් වුණා. ඉතින් ගිහින් එනම් ආයි ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මම subscribe කරලා නැත්නම් දැන් ගිහින් subscribe කරන්න අමතක කරන්න එපා. bye